එක්තරා පැරණි ගම්මානයක තරුණෙක් සිටියා. ඔහු ඉතා දුප්පත් අහිංසක තරුණයෙක්. මේ තරුණයා කැලෑවේ දර කපලයි ජීවත් වුණේ. උදේ සිට හවස් ජාමේ බෝ වෙනකන් මහන්සි වී දර කපනවා. දිනපතා දර කපලා ගමට ගොස් විකුණනවා. ගමේ ගම්මුන් ඔහුට ඉතා ආදරේ. එයට හේතු වුණේ ඔහු තුල තිබූ ගුණවත්කම හා බැඳුණු අහිංසකකමයි. ඒ වගේම සිල්වත්, කාටවත්ම කරදරයක් වුණේ නැහැ. කාලය ගෙවී යත්න ඔහු ගමේ එක්තරා තරුණියක් සමග විවාහ වුණා. ඔහුගේ රැකියාවක් ගැන සලකා ඒ ගම්මානයේ අදුමුදුන් කැලයට ආසන්නව ගමට නුදුරින් කුඩා නිවසක් තනා දෙදෙනා පදිංචි වුණා. මේ විදිහට ඔවුන් කාලයක් සතුටින් ජීවත් වුණා. තරුණ සැමියා දර කපන්න පිටත් වෙද්දී මේ තරුණිය සෑමදාම උදෑසන නැගිටිනවා. නැගිට ආහාර පිස බත් මුලක් සකසා දෙනවා. තරුණ සැමියාද ප්‍රිය බිරිඳගේ මේ යහපත්කම දැක ඇයට හැකි පමණින් සැලකුවා. එක් දිනක් තම සැමියා දර කපන්න කැලෑවට පිටත් වී දහවල් කාලයේ ලන්වෙත්ම කඩවසම් තරුණ වෙළෙන්දෙක් කනකර ආභරණ වෙළඳාම් පිණිස ගමට පැමුණුණා. ඕදීතා තරුණ කඩවසම් වෙළෙන්දෙක් ක්‍රමයෙන් ගමේ වෙළඳාම් කරමින් කඳුමුදුන් කැලෑවට ආසන්න තරුණ දර කපන්නාගේ නිවසටද මේ වෙළෙන්දා පැමිණුණා. තරුණ වෙළෙන්දා මිදුලේ සිටගෙන "කවුද මේ ගෙදර ඉන්නේ? මම වෙළෙන්දෙක්. කනකර ආභරණ ඕනද? ලස්සන මාල තියෙනවා, මුදු තියෙනවා, බල්ලු තියෙනවා" යයි කීවා. එවිට මේ තරුණිය දොර ඇර බලමින් "කවුද මේ?" කියා ඇසුවා. "වෙළෙන්දාද?" "ආ, මම වෙළෙන්දෙක්" කියා තරුණියගේ හිසේ සිට පාද තෙක් බලමින් ලස්සන මාල තියෙනවා, මුදු තියෙනවා, කනකර ආභරණ තියෙනවා, ඕනද කියා වෙළෙන්දා ඇසුවා. තරුණ බිරිඳ එම තරුණ වෙළෙන්දාගේ කඩවසම් බව දැක බියෙන් හා පැකිලීමෙන් "එපා, ගන්න විදියක් නෑ. අපට ඒ තරම් මුදල් නෑ. හැකි දවසක් ආවම ගන්නම්" කියා තරුණිය දොර වසන්නට සැරසුණා. එවිට මේ තරුණ වෙළෙන්දා "අහා, කමක් නෑ. මං ආපහු එනවනේ. එතකොට ගන්න බැරිය" කියා තරුණ බිරිඳගේ හිතට කනකර ආභරණ පිළිබඳ අපේක්ෂාවක් හා ආසාවක් ඇති කරමින් මේ තරුණ වෙළෙන්දා පිටව ගියා. තම සැමියා වෙනදා මෙන් දර විකුණා හවස් වී නිවසට ආවා. තරුණ බිරිඳ සැමියාට වෙනදා මෙන් නාන්න උණු පැන් ආදිය සකසා රාත්‍රියට කෑම බීම සකසා දී දහවල් වූ කාරණය සැලකලා. තරුණ සැමියා එය අසා තම බිරිඳට මෙසේ පැවසුවා. "මමත් ආසයි ඒවා ලස්සනට සතුටින් ඉන්නවා දකින්න. ඒත් අපට වටිනා දේවල් ගන්න මිල මුදල් ඒ තරම් නෑනේ. අගහිඟකම් තියෙනවනේ" කියා බිරිඳට විස්තර කර පැහැදිලි කරා. එසේ තරුණයා පැවසුව නමුත් ඔහුද සිතුවේ මාගේ ප්‍රිය බිරිඳට වටිනා කනකර ආභරණ අරන් දෙන්න ඕනේයි සිතමින් කනස්සල්ලෙන් යුතුව නින්දට යොමු වුණා. ටික කාලයකින් නැවත වෙළෙන්දා වෙළඳාම් පිණිස ගමට පැමිණුණා. වෙනදා මෙන් ක්‍රමයෙන් ගමේ වෙළඳාම් කර අලුතු විවාහ වූ මේ යුවළගේ නිවසටද පැමිණුණා. එදින මේ තරුණියගේ සැමියා දර කපන්න කැලෑවට පිටත් වෙලයි හිටියේ. වෙළෙන්දා දර කපන්නාගේ නිවසට පැමිණෙන විට දර කපන්නාගේ බිරිඳ මිදුල පිරිසිදු කරමිනුයි සිටියේ. වෙළෙන්දා ඈත සිටම "ආ, අද නම් මාලයක් ගමු නේද?" කියා තරුණ බිරිඳට පැවසුවා. එවෙලේ දර කපන්නාගේ බිරිඳ "අනේ, ඉතින් අපට මේවා ගන්න මුදල් නෑනේ. අපි ඉතින් දුප්පත්. මගේ සැමියා දර කපලයි ජීවත් වෙන්නේ" කියා බිරිඳ පැවසුවා. මේ මොහොතේ තරුණ වෙළෙන්දාට දර කපන්නාගේ බිරිඳ කෙරේ කැමැත්තක් හා ආසාවක් ක්‍රමයෙන් ඇති වෙන්න පටන් ගත්තා. මේ විදිහට දර කපන්නාගේ බිරිඳත් වෙළෙන්දාත් දිග කතාවකට වැටුණා. දර කපන්නාගේ බිරිඳ තම පවුලේ විස්තර, සැමියාගේ විස්තර, ආර්ථිකය පිළිබඳ විස්තර කියන්න පටන් ගත්තා. වෙළෙන්දා ඒ සියල්ල අසා දර කපන්නාගේ බිරිඳට මෙසේ පැවසුවා. "ආ, එහෙමද? ඉතින් ඔයාගේ සැමියාට කියන්නකෝ වෙනදාට වඩා වැඩියෙන් දර කපලා වැඩිපුර රැ වෙනකල් වෙළඳාම් කරලා මුදල් වැඩිපුර හම්බ කරගෙන එන්න කියලා. ඔයාගේ සැමියා හරි කම්මැලි කෙනෙක් වගේ මට පේන්නේ. බලන්න, මේ ගමේ හැමෝම මගෙන් ආභරණ ගත්තා. මම නම් මේ රැකියාව කරන්නේ විනෝදෙට වගේ. මට නම් ඕන තරම් ධනෙ වස්තුව තියෙනවා. මාත් තවම විවාහ වෙලා නැහැ. මම හොයන්නේ මගේ ධන සම්පත් බලා කියාගෙන මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් ලස්සන තරුණියක්. කොටින්ම කිව්වොත් ඔයා
වගේ ලස්සන අහිංසක සුරූපී තරුණියක් යයි කියමින් දන්නේම නැතුව හවස් වෙන්න එනවා. යන්න ඕන දැන්. ඔයා පරිස්සමෙන් ඉන්න එහෙනම් කියා හැඟීම් බරව දර කපන්නාගේ පිරිඳට පවසා ඔහු පිටත්ව ගියා. තරුණිය මුළු දවසම තනිවම කාලය ගත කරන නිසා තම සැමියා පිළිබඳව තරහසිතක් හා වෙලෙන්දා කියූ දේ මැවි පේන්න ගත්තා. මේ හටගන්නා අව්‍යාජ හා නරක සිතුවිලි පාලනය කරගන්න හැකියාවක් නැතුව ගියා. තම සැමියා නිවසට ආවිට මෙසේ කීවා, ඔයා මීට වඩා ටිකක් මහන්සි වෙලා වැඩිපුර දර කපලා වැඩිපුර මුදල් හොයා ගන්නකෝ. ඔයා මට මුකුත් තරම් දෙන්නෙත් නෑනේ කියමින් බිරිඳ සෑමදාම පෙරෙත්ත කරන්න ගත්තා. මේ තරුණ සැමියා බොහෝම කැමැති වූයේ අල්පේච්ඡ සරල ලද්දෙයින් සතුටු වන ජීවිතයකටයි. ඒ වගේම සිල්වත්ව ගුණවත්ව ධාර්මික ජීවිතයක් ගත කිරීමටයි. නමුත් තරුණ සැමියා මෙසේ සිතුවා, සැමියෙක් විදියට මගේ යුතුයකමක්නේ බිරිඳ සතුටෙන් තියෙන එක. ඒ නිසා මං තව රෑ වෙනකන් දර කපන්න ඕන. රෑ වෙනකන් දර වැඩිපුර විකුණන්න ඕන. එතකොට මට වැඩිපුර මුදල් හොයාගන්න පුළුවන් වෙයි කියා සිතා වෙනදා මෙන් දර කපන්නා ගෙදරින් පිටත්ව ගියා. එදින මේ තරුණයා බොහෝ සෙයින් මහන්සි වී මහා වීරියෙන් යුතුව වෙනදා දර කපන ප්‍රමාණයට වඩා දෙගුණයක් දර කපා ගත්තා. මහා දර ගොඩක් කපාගෙන විශාල දරමිටි බැඳගෙන ගමට ගොස් දර විකුණන්න පටන් ගත්තා. ඔහු ගමේ ගෙයක් ගානේ ගොස් ඒ දර විකුණන්න උත්සාහ කළා. ගමේ වැඩිමහල් කාන්තාවන් වෙනදා මෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට දර මිලදී ගත්තා. ගමේ දර විකුණා අවසන් වූවත් තරුණයා විසින් කැපූ දර සියල්ල විකුණා ගන්න බැරි වුණා. මේ නිසා ඔහු ගමේ ඇති වෙළඳ පොළට ගොස් ඉතුරු දර විකුණන්න පටන් ගත්තා. මේ අහිංසක ගුණවත් තරුණයා වෙනදාට වඩා දර විකුණන්න මහන්සි වෙන බව දුටු තරුණියන් ඔහුට උසුළු විසුළු කරමින් සමච්චල් කරන්න ගත්තා. සියලු බාධා මැද කැපූ දර සියල්ල විකුණන්න කොපමණ උත්සාහ කළ නමුත් ඔහුට දර සියල්ල විකුණා ගන්න බැරිව ගියා. එදා නිවසට එද්දී වෙනදාට වඩා රෑ වුණා. බිරිඳ සිතුවේ, අදනම් මගේ සැමියා නිවසට එන්න ගොඩාක් රෑ වුණා නොවේ. එකත් එකට අදනම් හොඳට සල්ලි හොයලා ඇති. හෙට විලෙන්දා ගමට එන නිසා මට හෙටනම් රම්මාලයක් ගන්න පුළුවන් වෙයි යයි සිතා දැඩි සතුටු සිතින් අපේක්ෂා සහගතව තම සැමියාට වෙනදාට මෙන් උණුපැන් සකසා කෑම බීම පිළියෙල කර දුන්නා. තරුණ වෙලෙන්දා එදා රාත්‍රියේ නිින්දට යද්දී මෙසේ සිතුවා, අදනම් හරි මහන්සි. හෙට නුදුරුගම්මානයට වෙළඳාම් පිණිස යන්න ඕන කියා සිතුවා. එකෙනෙහිම වෙලෙන්දාට දර කපන්නාගේ බිරිඳ මතක් වෙන්න පටන් ගත්තා. ඒ කෙල්ලගේ පුදුම ලස්සනක් තියෙන්නේ. මේ කෙල්ල එක්ක මට මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න තිබ්බනම් හොඳයි කියා වෙලෙන්දාට නරක සිතුවිලි මුළු රෑ පුරා ඇති වෙන්න පටන් ගත්තා. මේ නිසා වෙලෙන්දාට රෑ එළි වෙන තෙක් හරියට නිින්දක් තිබුණේම නැහැ. දර කපන්නාත් ඔහුගේ තරුණ බිරිඳත් රෑ ආහාර ගන්න ගමන් සිටියේදී තරුණ බිරිඳ මෙසේ කීවා, ඔයා අද ගොඩාක් මහන්සි වෙලා නේද? අදනම් ඔයාට හොඳට මුදල් හොයාගන්න පුළුවන් වෙන්න ඇති. මට රන්මාලයක් ගන්න පුළුවන් වෙයි වගේ කියා තරුණ බිරිඳ දැඩි බලාපොරොත්තු සහිතව තම සැමියා දෙස බලා කීවා. තරුණ සැමියා බිරිඳ දෙස බලා, මාත් අද ගොඩාක් දර කැපුවා. කපපු ඔක්කොම දර ටික විකුණන්න ගමට අරන් ගියා. ඒත් කියා තරුණ සැමියා කතාව මදකර නවතා වතුර ටිකක් බීවා. තරුණ බිරිඳ විස්මයෙන් යුතුව ඇයි ඒත් කියා නැවැත්තුවේ? මොකක්ද උනේ? කියා තරුණ බිරිඳ කුතුහලයෙන් ඇසුවා. තරුණ සැමියා කීවා, මගේ දර ඔක්කොම අද විකුණුනේ නෑ. වෙනදා ප්‍රමාණයට විතරයි විකුණුනේ. ඒ නිසා අපි උත්සාහ කරමු. නමුත් දැම්මම මට ඔයාට රන්මාලයක් අරන් දෙන්න බැරි වෙයි. අපට ලැබෙන හැටියට දැනට ජීවත් වෙමුයි කියා දර කපන්නා තමන්ගේ බිරිඳ දෙස කාරුණික ලෙස බලා කීවා. එවිට තරුණියගේ සිතේ තිබූ බලාපොරොත්තු ඔක්කොම කඩාගෙන බිඳගෙන වැටුණා. සිතේ පසුතැවීමත් අපේක්ෂා බංගත්වයත් සමග තම සැමියා ගැන ද්වේෂ සහගත සිතක් හටගන්න පටන් ගත්තා. එකෙනෙහිම තරුණ බිරිඳ තම සැමියා දෙස බලා ද්වේෂයෙන් වැඩි ගිය දැඩි වූ සිතින් තම ස්වාමියාට බනින්න පටන් ගත්තා. ඒ මොහොතේ මේ ගුණවත්
තරුණ සැමියා බිරිඳගේ මේ අනපේක්ෂිත කෝපාවිෂ්ඨ හැසිරීම ගැන කලකිරි තමා තුළ ඇති සිල්වත් බවත් ගුණවත් බවත් මුල් කරගෙන ඒ ඉවසුවා. තරුණ බිරිඳට රැය පුරා නිින්දක් තිබුණේම නෑ. තරුණිය මුළු රැය පුරා සිතුවිලි ජාලාවට පැටලි සිටියා. මැදියම් රැයේදී ඇය මෙසේ සිතුවා. මටනම් මේ මිනිස්සයා එක්ක හිටියට කිසිම සැපයක් ලබන්න බෑ. අර තරුණ වෙලෙන්දාට හොඳට ධනය තියනවා කිව්වනේ. තවම විවාහ වෙලත් නෑ කිව්වනේ. වෙලෙන්දා එදා පිටව යද්දී මට ඉතා ආදරේ පරිස්සමින් ඉන්න කියා ගියේ. ඔහුනම් මට කැමතියි වගේ. වෙලෙන්දා තාම තරුණයිනේ. මං ඔහු එක්ක ගියා නම් මීට වඩා හොඳට සැපට ඉන්න පුළුවන්. උදෙන්ම මේ මිනිස්සයා නැගිට්ටාම මම තවත් තරහින් කෑ ගහන්න ඕන. එතකොට මේ මිනිස්සයාට මාව එපා වෙලා යන්නේ ඇයි? මං ගැන එපා කරවන්න ඕන මේ මිනිස්සයාට. වෙළඳ තරුණයා ආවම මට පුළුවන් ඔහු එක්ක සතුටින් ජීවත් වෙන්න කියා සිතුවා. උදෑසනින් දර කැපීමට සූදානම් වෙන සැමියාට මෙසේ බැනවැදී කීවා. යනවා මගේ ඇස් දෙකට නොපෙනීම යනවා. මට ඕන දේ දෙන්න බැරි මිනිහෙක් මට මොකටද කියලා සැමියාට බැනමැදී එළවා ගත්තා. සැමියාට බිරිඳ ගැන මහා කලකිරීමක් එක්ක එපා වීමක් ඇති වුණා. ඔහු පොරවත් මල්ලත් රැගෙන ඉවසීමේ ගුණයත් රැකගෙන වෙනදා මෙන් දර කපන්න කැලෑවට පිටත් වුණා. බිරිඳගේ අනපේක්ෂිත වෙනස් වීම ගැන සිතාගත නොහැකිව කැලෑව තුල දර කපන්නට වූයේ තමාගේ යුතුයකම් ඉටු කිරීමේ අදිෂ්ඨානයෙන් යුතුවයි. ඔහු වියලුණු විශාල දරගස් කැපුවා. දර කැබිලි කුට්ටි කළා. මුළු දවසම කැලෑවේ තනි වූ ඔහු විඩාව නිවා ගැනීම පිණිස මදක් නැවතුණා. ඒ මොහොතේ බිරිඳගේ කෝපාවිෂ්ඨ හැසිරීම මතකයට එන්න ගත්තා. ඔහුගේ ජීවිතය පිළිබඳ අතීත මතකයන් සිහියට එන්න ගත්තා. කාමයන් කෙරේ ඇති වූ පීඩාව ඔහුට දැඩිව දැනෙන්න ගත්තා. මේ මොහොතේ තරුණ වෙලෙන්දා වේලාසනින් ගමේ වෙළඳාම් කර හැකි ඉක්මනින් දර කපන්නාගේ නිවසට පැමිණුණා. දර කපන්නාගේ බිරිඳ ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි හේයින් වෙලෙන්දා පැමිණි විගස වෙනදාටත් වඩා ඕනෑකමින් පිබිදුණු සිතකින් යුතුව ප්‍රියමනාප සිනාවක් ඇල්මක්ද පෙන්වමින් සාදරයෙන් ඔහුව පිළිගත්තා. මේ කපටි වෙලෙන්දාට ඇගේ වෙනස ක්ෂණයෙන් වැටහුණා. මේ අවස්ථාව ඔහුගේ සිතේ බුරුබුරා නගින පාපී සිතුවිලි ඉටු කර ගැනීමට කදිම අවස්ථාවක් වූවා. වෙලෙන්දා ක්‍රමයෙන් දර කපන්නාගේ බිරිඳගේ සිත මුසාබසින් ඩැහැගත්තා. අව්‍යාජ ආදරයක් පෙන්නුවා. බිරිඳගේ පාපී සිතුවිලි වෙලෙන්දාගේ පාපී සිතුවිලිට ගැලපී ගියා. දර කපන්නාගේ බිරිඳත් වෙලෙන්දාත් නිවස තුලට වූවා. වෙලෙන්දා දර කපන්නාගේ බිරිඳගේ ගෙලෙහි රන්මාලය පැනදුවා. පාපී සිතුවිලි වලින් ඔවුන් මුසපත් වෙන්න පටන් ගත්තා. මේ මොහොතේ මුළු අහසම ඝන කළු වලාකුළින් වැසුණා. අහස ගිගුම් දුන්නා. මහා ධාරානිපාත වැසි කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. දස දිසාවම ඝන අඳුරක් පැතිරී ගියා. කාමයන්ගේ පීඩාවෙන් මිරිකී ගිය කාමයන් කෙරේ කලකිරීමෙන් යුතු වූ මහා වනයේ තනි වූ මේ ගුණවත් තරුණයා ජීවිතය ගැන මෙනෙහි කරන්න පටන් ගත්තා. මහා ඝන වරුසාවක් ඇතැලෙද්දී දර කපන්නාගේ බිරිඳගෙත් වෙලෙන්දාගෙත් පාපී සිතුවිලි ඔවුනොවුන්ගේ සිත පුරා පමණක් නොව ගත පුරා පැතිර ගොස් ඔවුනොවුන්ගේ සීමා බිඳ දමමින් රුදුරු භයානක අනාචාර පාප කර්මය රැස් කළා. මහා වැස්සට කඳුමුදුන් නිවසේ ඉහළින් තිබූ පස්වැටි ගලවන් එන ශබ්දය ඔවුන් දෙදෙනාට අසන්නට වුණා. ජනේලේ විවර කළ බැලූ විට මහා පස් කන්ද කඩාගෙන එන බව වෙලෙන්දා දුටුවා. වෙලෙන්දා ක්ෂණයෙන් දර කපන්නාගේ බිරිඳගේ ගෙලෙහි තිබූ රන්මාලය කඩා ගන්න උත්සාහ කළා. දර කපන්නාගේ බිරිඳට මේ අනපේක්ෂිත සිදුවීම සිතාගත නොහැකිව කෑ ගැසුවා. වෙලෙන්දා සමග පොර බැදුවා. මාලය කඩාගත් එසැනින් ජනේලයෙන් පැන දුවන්නට සැරසුණා. මේ මොහොතේ අඳුරු මහා වනයේ ජීවිතය ගැන මෙනෙහි කරමින් සිටි ගුණවත් තරුණයාගේ කාමයෙන් පීඩිතෝ සිත බලවත් සමාධියකට සමවැදුණා. සමාධියෙන් හටගත් ප්‍රීතියත් සැපයත් ඔහුගේ සිත පුරාත් ගත පුරාත් විහිදී ගොස් සිතේ බලවත් ප්‍රභාස්වර ආලෝකයක් පැතිරුණා. සිල්වත් ගුණවත් තරුණයාට කළ පාපී වංචාව එයින්ම බලවත් වී මාලය කඩාගත් වෙලෙන්දා ජනේලයෙන් පැන දුවන්නට වූ මොහොතේම මහා ජල කඳක් අහසෙන් කඩාගෙන වැටුණා. මහා ජල කඳින් ඔවුන් දෙදෙනාත් නිවසත් කොටු කරගෙන මහා පොළොවද දෙබෑ වී ප්‍රපාතයකට අද වැටුණා.
මේ බිහිසුණු මොහොතේ ඔවුන් මරබියෙන් විලාප දුන්නා. එකෙනෙහිම නිරයෙන් පැන නැගී ආ ගිනිජාලාව ජලකඳ පරයා ගොස් ඔවුන් දෙදෙනා වෙලාගෙන ගිනිජාලාව ජලකඳ සමග පන පිටින් ඔවුන් දෙදෙනා නිරයට ඇදගෙන ගියා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතු පදං පින් පව් සමදයට මුල් වන්නේය මේ සිත සිත පෙරටු වී එයට සිතින්මය සැකසින්නේ යමක් කී විට කල විට නපුරු ලෙස යොදවා සිට එයින් උපදිනා දුක තමා පසු පස එන්නේ බර අදින විට ගවයා පසු පසින් කැරකී එන රෝදය විලසටම පසු පසින් දුක එන්නේ. සබ්බදානං ධම්මදානං ජිනාති